සුඛී දීඝායුකෝ භව. සන්ධිවල ඇතිවන ඉදිමීම සහ මොළොක් වීම ආතරයිටිස් යනුවෙන් ආයුර්වේදයේදී හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂ වශයෙන් ඔස්ටියෝ ආතරයිටිස්, රොමයිටඩ් ආතරයිටිස්, එන්කයිසෝසින් ආතරයිටිස්, ස්පොන්සිලයිටිස් ආතරයිටිස් සහ ප්‍රතික්‍රියාශීලී ආතරයිටිස් යනුවෙන් ප්‍රභේද හඳුනාගත හැකියි. සැලකිය යුතු රෝගාබාධයක් වන මෙම ආතරයිටිස් රෝගය සංලක්ෂිත වූ බරපතල සෞඛ්‍ය තත්ත්වයක්. මෙම තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස උදෑසන සන්ධිවල ඇතිවන තද ගතිය, පඩිපෙළක් හෝ උස් ස්ථානයකට නගින විට ඇතිවන වේදනාව, සන්ධිවල ඇතිවන ඉදිමීම, හිරිවැටීම, සන්ධිවල ඇතිවන තද බව, ඇඟිලි මත ගැටටි දිස්වීම අපිට දැකිය හැකි රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ ඔබටත් පවතිනවා නම් ඔබත් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින්නෙක් බව ඔබ හඳුනාගත යුතුයි. මෙම ආතරයිටිස් රෝගයට බටහිර සහ දේශීය වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම තිබුණත් ආයුර්වේදයේදී ඔබට නිට්ටාවට මෙම රෝගීන් සුවය ලබා ගැනීම සඳහා ප්‍රතිකාර ලබාගත හැකිය. පාරම්පරික බෙහෙත් වට්ටෝරකින් සැකසෙන ඖෂධයන් ඔස්සේ ආතරයිටිස් රෝගය නිට්ටාවටම සුව කර ගැනීමට ඔබත් අද මමතන් 076 798 0256